යන්න බෑ කියන්නේ. යන්න ඕනේ වැව පැත්තට පොඩ. අපේ අවුදර ඇටි එනවා වෙන්නේ. මල හත්තිලව්ව වෙද මහත්තයා ගෝලේ නේද? ඊයේ මට හොයාගෙන ඉන්න කියපු උන් මේ ටික තාම හොයාගන්න බැරි වුණානේ. දැක්කොත් දැන් කපෝදින සංකාර වෙන්නේ නැගෙනවා. ගෝල. ඒ වතුර නම් ගොඩක් කඩියලා නේද? ඒක නම් හැබැයි වේද මහත්තයෝ. ලබන පොයටත් තව දවස් 3ක් විතර තියෙනවා. සාස්ත්‍රයේ හැටියට නම් පොයේ ලබන වැස්සක් තමයි. පොයේ ලබන වැස්සක් නැහැ කියන්නේ ඒ වතුර නම් හොඳට වඩුවේ. ගෝල. කොට පේනවද වැවද තියන ගල? එහෙමයි වේද මහත්තයෝ. ආන්ගේ ගල පේන ගාඩ විතර හිස්සේ. බලමුකෝ. වේද මහත්තයෝ ඉක්මන් කරන්නේ දෙකක් හම්බ යන්නත් හොඳයි හොඳයි. ඈ මොකක්ද මේ කියපු කතාවේ තේරුම? ලබන පොයනකම් වැස්ස නැහැ. වල හිස්සෙනවා. ඉද මහත්තයා කියපු දෙයක් නම් කවදාවත් වැරදිලා නැහැ. හරියටම හරි. ඒක නෙමෙයි. මේක ගොහින් අපේ ගෑනට කියන්නේ. වතුර ටිකක් හරි පුරව ගන්න බෑ. ඉබ්බන් යන්න. තුමනාදී. තුමනාදී. කොහොමද මේක? තුමනාදී. මොකද මේ කෑ ගහන්නේ? අද මට මාර ආරංචියක් ලැබුණේ. ලබන පොවේලකම් වැස්ස නැහැ. හැබැයි හිස්සෙනවා. ඈ කවුද වෙනවද මේ බලද බෑ? බොරු නෙවෙයි බං. ඉද මහත්තයා ගෝලයට කියනවා මගේ මේ කන් දෙකට ඇහුනේ. ඉතින් මම වෙද මහත්තයා අහවලා කියන්නේ. වෙද මහත්තයා නෑ බං. එහා ගමට ගියා වෙද ගමට. තව දවස් කීපයක්වත් ඇයි. උඹට මේ මිනිස්සයා ඉස්සාස නැද්ද? අනික වෙද මහත්තයා අහස දිහා බලලා වැව දිහා බලලා කිව්වේ. අපේ එහෙනම් ඉක්මනට වතුර ටිකක්වත් එකතු කරගන්න වෙයි. ඔය එන්න තව දවස් 3ක් විතර තියෙනවානේ. දුවේ ඔය කලකිරි කරන්නේ. ආන් අරකෝ අටි එළිය තියපන්. වැව ඉස්සනාලු. අපිට බොන්න අතුතු නැති වෙයි. හරි අම්මේ. ඉක්මනින් පුරවගන්න උත්තරේ නැත්තම් වැව හිස්සේ. හරි හැලිලා මුනේ පුරවනවා. අර සුමනාවති දුවයි නේද මොනවද කලබලෙන් කරන්නේ? සුමනාවති මොකද කලබලෙන් අතට පුරවන්නේ? හරියට අද ඉඳනවා වගේ. හිඳනවා වගේ නෙමෙයි බං. හිඳනවා. මොකක්? ඔව්. අද උදේ වෙද මහත්තයා එහා ගමේ වෙද කමකට යන ගම මේ බලන්න ඉවසිලා වැවයි ආසයි දිහා බලන අපේ මිනිහා නනාරියක් කියන්නේ නා තව දවස් තුනකින් වැව ඉස්සරහා කියලා ඒ ටයිම් එක තමයි වතුර පුරවන්න බලන්න තරලින් කොට වතුර ටිකක් අතල කරගන්න අපි තමයි ඉක්මනට ගෙදර මෙව්වනේ නිවුස් ඉක්මනට ගිහින් කඩපිල්ල වතුරන්න. ආමිනේ මේ කුංචි බණ්ඩර දෙකක් දුන්නා නම් කාට පොතට දැම්මනම් මුදලයි. උඹලගේ පොත් නම් පිරෙනවා උඹල. කියවන දවසක් නැහැ. තව ටික දවසින් මට මේ කඩෙත් ගහන්න නා උඹලන්ට ණය දීලා. උඹලාලේ තේදිස් නියලා දුවගෙන ඉන්නේ. උදලාලේ මොකද තේදිස් මේ කලබලේ? ආමිනේ වතුර ටිකක් දෙන්න. අපි ඉවරයි. තව දවස් තුනකින් වැව ඉඳනලු. ආයි පොයටකම් වහින්නේ නැහැ. කවුද උඹට බොරු කිව්වේ? බොරු නෙමෙයි මුදලාලි මේ අමෝලි ගැත්ත.
අපේ වෙද මහත්තයා ඉන්නේ. වෙද මහත්තයා කියලා දන්නවනේ. එතුමා දෙයක් කිව්වොත් හරියටම හරි. එවදියා වල කිරාට කියලා දී. කොහෙද වෙද මහත්තයා? ආන්‍යහාගම වෙදකමකට ගිහින් එන්න තව දවස් 3ක් විතර යනවා. ඒක නිසා කිරාට කියන්නේ ඉතින් පණිවිඩය ගමයට දෙන්න කියලා. ඕ මම්මගේ වැඩේ. අපි පරිදි ගානට ගානේ කියන්නම්. යානේ කීයක් වුණා මොකද කරුණා? වැඩේ වෙනවනේ. උඹට සල්ලි තියෙනවා මගේ කතා. කන්නේ හැමදාම පොතට ඒ උනාට කතාව නම් තියෙනවා. හරි ඔය කතාව වලින් වැඩක් නැහැ නේ වැඩේ වෙනවා නම් ඉස්සරහින් ගාන ගානේ හැමෝම එකතු කරලා දෙමුකෝ. එතකොට හරිනේ එහෙනම් ගුරුනානේ අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගෙන තොইলෙන් ලෑස්ති වෙනවා අපි උදව් කරන්නේ. ඒ ආවි ඔයලා කියලා හම්බෙමු. ඒ වුණාට දුරස් අපි කොහොමද ලෑස්ති වෙන්නේ? මේ කාරණ්ඩි මහත්තයන හනික කියන්න ඕන. වතුර නැතිනොත් කොහමද අපි කන්නේ බොන්නේ? මුදලාලි. එහෙනම් මම ගොහින් එන්න. මේ හාමි අපි කොයිකටත් වතුර ටිකක් එකතු කරගෙන එමු. එතකොට ඒ ටික අපිට විකුණ ගන්න පුළුවන් නේ බං. වැඩේ නැගලා යයි. අනේ මේ මිනිහට කියන එකක් තේරෙන්නේ නැහැ. හැම එකම බිස්නස් මේ වෙනස් තේරෙන්නේ නැත්නම් උඹට බයි නම කඩේත් බලන් හිටපන්. ගෑනුන්ගේ මොලේ හැදිමිටේ කියනවනේ. ගණ්ඩෝ මෙහාරි. දුරස් මට කතා කරලා මේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ බං බිස්නස්. අපි දෙන්න ගිහින් වතුර ටිකක් එකතු කරගෙන ආවේ. ඒ ටික විකුණ ගමු බං. හරි පුතලා ඕන දෙකට මං ඉන්න අපි බලමු. මේ ගෝලයා කොහේ ගින්දනේ? කතා කරලා දැන් මේ ගෝලයා ගැන. ඉතින් වරුව මෙහෙ කරින් යන්නේ. ආමිනේ. ආමිනේ. මට දෙකක් හදන්න ඕන. ඔය ගිහින් ගමන් එයා දැන් මේ කීවෙනි වතාවට තේ හදන්නේ අතන දෙන්නේ කොච්චර නම් බිව්වද කොහොම තේ බීලා ඔහෙට සීනි දෙන්නේ ආමිනේ කතාවක් ගන්න නැද්ද? මේ ඉන්නේ ටිකේ කාලවිය සන්තෝෂෙන් ඉන්නවා. අර ජින්නෝගතිය මේ ඉන්නේ ටිකේ එදපට ඉඳිලා හෙට මෙරේ ඉඳන්නේ කියලා. මල්ල පිකාර ඔහෙගේ ගෝලයන් විතර දුවගෙන ඉන්නේ ඔව් ගෝලක් නැහැ. කොහෙන්ද? එමු කොහෙන්ද? අද උදේ කිරාට වෙද මහත්තයා කියලා තියෙනවා සර්වදා වතුරකින් ලැබේ වතුර ඉඳනවා ඊට කලින් වතුර එකතු කරගන්න කියලා. අන්නේ මුළු ගමම ලැබේ. ඔබට විශ්වාසද වෙද මහත්තයා එනවා කිව්වා කියලා? උන්නාන්සේ ආවට ගියාට දෙයක් කියන්නේ නැහැ. ඔව් උන්නාන්සේම කියලා දවස් 3කට එහා ගමේ වෙදකමකට ගිහින්. උන්නාන්සේ තොවිලක් කරන්න හදන්නේ මේකට. එයාට පුළුවන් කියන්නේ ඒක නවත්තන්න. කවුද මේ ගුරා විශ්වාස කරන්නේ කිව්වොත් කියන්නේ බොරු. ඕකේ හොඳ ගානක් හම්බ කරගනි මෙහෙම වෙන්න බැරි හිරාට වෙද මහත්තයා කියපු වැරදියට වුණා වෙන්න බැරි නෑ වෙද මහත්තයාම තමයි කියලා තියෙන්නේ වතුර එකතු කරගන්න කියලා. මට නම් මේකේ මොකක්ම හරි කොස්සක් පේනවා අපි බලමු කොහෙද ඉතින්? අපේ ආමිනේ ඉතින් මාව
24 වෙනකයිනේ. අද දවසේ ජීවිතේම මම මේ අහිංසක මාව දැක්කද? ඕලෙයෝ. මේ බා. ආපු වැඩක් කරනවා නම් අනිවාර්යෙන් ලෙසම මේ වැඩේ කරනවා. අනිත් උඹට මතක නැද්ද? අර කාන්තිට කරපු වසියක් හොඳට ලැබින්න එපා. ආපු වැඩේ හොඳට කරයි. ඉතින් බලමුකෝ. ඒක න්‍යායයි මාත්‍යෝ. අපි බලන් ඉමු. බලමු. අම්බෝ දැන් නම් මගේ අත් දෙකත් විතරම. අපේ අම්මලාට පිස්සුනේ. මේක ඔයාලගේ තාත්තගේ අලි බොරුවක්ද කොහෙද? මේ බොරුවට කලබල වෙලා අපි හැමෝම නැහිනවා. ඒක නම් නැත්ත. මේගොල්ලන්ගේ තාත්තගේ ලොකු බොරුවක්ද කොහෙද? මට නම් දැන් ඇති වෙලා මේක. මෙහෙම කියන්න එපා. වෙද මම බොරු කියන්නේ නෑනේ. කවුරුහාට මේ විනාශ නවත්තන්න පුළුවන් කියන්නේ? තව තුන්දවකින් තවලි. අපි තවලෙන්නේ නැත්තේ. මේ ඔය හොර කපුවා බේගල්ලද බානවා බං. ඕකෙන් වෙන්නේ තියෙන වතුර ටිකක් ඉදිරියනේ. එහෙම කියන්න එපා. විශ්වාසයෙන් කියව පුළුවන් කියන්නේ. වතුර නැතිනොත් අපිට තරම් නෙමෙයි උන්දරක් පාඩුනේ. අපි ගිහින් තවලෙන්නේ නැත්තේ. එහෙනම් අපි යමු. ලෑස්ති වෙමු.
ආ ඒ වෙනම කියන්න බෑ. දෙන්න බලන්න. උඹලා රජුනා ඕකට මේක කරන එක සාමාන්‍ය ඉන්න කිල්ලනවා. ඒකින් අපි කරන් තොইল ඇඩ කියලා. අපි නෑ. මේ මුලින් මේ ඕනේ විතර සාමාන්‍ය ඉන්නවා කියලා කිල්ලනවා විතරයි. නෑ මොකද අර කපුව. මෙතන කවුරු හරි ඉන්නවද? ඉල්ලට අහුවෙන්න. ඔබ අපේ සල්ලි අරගෙන මොකද තොইলයක් කරන්නේ? අල්ලපන් මේ අර කපුව. මේ බොර කපුවා හින්දා මගේ ගමේ මිනිස්සුන්ට වතුර පුරව ගන්න බැරි වුණා මේ වැවේ. කොටින් බැලුවොත් මගේ බලපොඩක් මට වතුර පුරව ගන්න බැහැ. ගෝලයා ගණි කට්ටියට වාල්දි පුරවන්න වතුර. මොඩ විදියෝ මේ අහන්නේ පොඩ්ඩක් තේරුම් ගනින්කෝ. මේ මහලවේ වතුර අතහිනවද? ළමයි නේ නවත්ත බලන්න. මේ මහලවේ වතුර අතහින්නේ නෑනේ. ළමයින්ට ඩක්කා වතුර ටිකක් දෙන්නේ. මේ මම කියපු දෙයක් මේ කියලා වැරදිව තේරුම් ගන්න. මම කිව්වේ දවස් 3ක් වැස නැති නිසා ආහාර වැයකට තියෙන ගලපේට ගන්න විතර වැය වතුර අඩු වෙනවා කියලා. මේකනේ මං කිව්වේ මෙතන මොකක් හරි කොස්සක් තියනවා කියලා. කොහොමද අපි ආරච්චිට මොලේ නෑනේ? ඈ? ඔන්න ඔක තමයි කියන්නේ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුදියතු අහන්න ඕනේ. ඒ වගේම කටකතා විශ්වාස කරන කලින් දෙපාරක් හිතන්නත් ඕනේ. මංගද නාවන මහා විනාශයක් නේ වෙන්නේ. මහා විනාශයක් වෙන්නේ. මේ අපි හැමෝටම හොඳ පාඩම්.